ඒක කටු නෑනේ. හෙලෝ චාව ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මට නම් චුට්ටක් සනීප නෑ මොකද අපිට දැන් සීතල නිසා චුට්ටක් අසනීප වෙලා තමයි ඉන්නේ කටහඬ පොඩ්ඩක් ඒ හින්දා වෙනස්. ඉතින් අද මම ඔයාලට අපේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපි සතියේට අවශ්‍ය කරන බඩු කොහොමද ගන්න කියලා. ග්‍රොසරි shopping වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් අපි අද යන්නේ චුට්ටක් දුර තියෙන සුපර් මාකට් එකකට. ඉතින් මම මේ යන පාර දෙපැත්තේ වීඩියෝ එකක් ගත්තේ. ඇත්තටම පාරේ යනකොට ගොඩක් ලස්සනයි. මොකද සීත කාල නිසා ගස්වල කොළ හැලිලා පාට කියන්නේ එක එක ගස්වල එක එක පාට ගස් කොළ පාට කරලා වගේ හරියට. ඉතින් ඔන්න කතාවෙන් අපි සුපර් මාකට් එකට ආවා. මේකට කියන්නේ ඉසුලුන්ගා සුපර් මාකට් එක. මල් මම ඉතින් හැමදාම මල් තියෙන තැන බලනවා. මල් අද නම් ගත්තේ නෑ. ඉතින් අපි මේකෙන් ගත්තේ දී සලාද කොළ. ඊට පස්සේ ගොඩක් අපේ සුපර් මාකට් එකට එන්නේ පෝක් ගන්න. මොකද අනිත් සුපර් මාකට් ඒක කටු නෑනේ. මේ විදිහට පෝක් ගන්න නෑ. ඒ කියන්නේ අපි හැමදාම යන සුපර් මාකට් එකේ නෑ. අපි සතියකට සැරයක් තමයි මේ සුපර් මාකට් එකට එන්නේ. සති දෙකකට සැරයක් වගේ තමයි පෝක් ගන්න මේ සුපර් මාකට් එකට එන්නේ. ඉතින් ඔය අපි බලන්නේ සාමාන්‍යයෙන් ඩිස්කවුන්ට් දාලා තියෙන ඒවා තිබුණොත් ගන්නවා. අපි ඔන්න මේ සුපර් මාකට් එකේ ඔය ටික තමයි ගත්තේ. ඉතින් ඔන්න ඒ බඩු ටික අරගෙන ආපහු යනවා අපි. ඒ යනකොට බලන්නකෝ අහස දිහා අර එන වෙලාවත් අතර පොඩි වෙලාවයි ගියේ ගොඩක් වෙනස් වෙලා. ඉතින් මේ මට නම් නිකන් අර පාට කරපු මේ චිත්‍රයක් වගේ. ගොඩක් සෙනග හිටියා. ඒ සෙනසුරාදාට ගොඩක් සෙනග අපි ගියපු වෙලාවේ. ඉතින් ගොඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අපි ඔහොම බඩු ටික අරගෙන මේ ගෙදර ආවා. එනකොට බාන්නකො ගොඩක් කරවල වැටිලා. ඉතින් ඔන්න ඕවා තමයි අපි සතියේට අපි ගත්තේ. බිත්තර කේස් එකක් ගත්තා අපි. ඊට පස්සේ මේ සල්මෝනි මාළු එක. ඊට පස්සේ මේ තියෙන තකිනි අර කළු කුම්මස් කියන්නේ. ඔව් කළු කුම්මස් තකිනි එක. ඉතින් මට හැමදාම සතියට අවශ්‍ය කරන මස් ටික මාළු ටික ඔක්කොම හස්බන්ඩ් තමයි කපලා දෙන්නේ. අනිත් ටික මම අවශ්‍ය කරන ගෙනාපු දේවල් ටික වාස්තු කරලා අවශ්‍ය තියෙන තැන් වලින් මම තියනවා.
ඉතින් මේවා තමා අපි සතියට ගත්ත බඩු. ඉතින් අය දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා. සතුටින් පරිස්සමින් ඉන්න. චාෝ.